අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ මේ ගොඩක් දරුවන්ට ප්‍රශ්නයක් තියෙන ගැටලුවක් තමයි තමන්ගේ වරම නිසියාකාරව තමන්ගේ දියුණුවට විතරක් හරව ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතුවා මේ දරුවෙක් මට යොමු කරපු ප්‍රශ්නකට පිළිතුරක් වශයෙන් තමයි මම මේ වැඩසටහනත් අද සිද්ධ කරන්නේ. ඉතින් මේ දරුවා බොහොම වැදගත් තැනක වැදගත් විදිහට රැකියාවක් කරන දරුවෙක්. ඉතින් මේ දරුවාට පිහිටට එනවා මේ දරුවගේ ලෙන්ගතුකම උපරිම තිබුණු තමන්ගේ පිය පාර්ශවෙන් ඥාතියෙක්. ඉතින් මේ දරුවාට ආරූඪ ශක්තිය, නේත්‍රා ශක්තිය සියලු දේම හොඳ ආකාරව තියෙනවා. ඉතින් මෙහෙම තියෙනකොට මේ දරුවා මේ නොඑක් තැන් වලට ගිහිල්ලා ඒ තැන් වලින් අසරණ තත්ත්වයටපත් වෙලා නොඑක් ඒ හම්බෙන වෙදමහතුන් නොඑක් ආකාරයේ මේ දරුවාගේ ගමන් මාවත වෙනස් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙලා යනකොට මේ දරුවා මාගේ වැඩසටහන් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන් බලන අතරේ මේ විශ්වාරණ වෙදමැදුර ගැන මේ දරුවාට යම්කිසි පැහැදීමකට ලක් වෙලා මේ දරුවා කල්පනා කරලා මේ විශ්වාරණ වෙදමැදුරට මේ දරුවා එනවා. මේ දරුවා ආපු වෙලේම මේ දරුවා මගෙන් එක ඉල්ලීමක් කරනවා, ගුරුතුමනි මගේ වරම මොනයම් ආකාරයකට තිබුණත් මට මේ වරමෙන් වැඩ කරනවට මගේ පවුලේ අය කිසිම කෙනෙක් කැමති නැහැ. හැබැයි මම කැමතිත් නැහැ ගුරුතුමනි මගේ මේ වරම හිර කරගන්න. මං ඒ ඥාතියට මාත් හදවතින්ම ඥාතියට ආදරේ මං එයා වෙනුවෙන් පින්කම් කරනවා. ඉතින් මට මේ ඥාතියාව තියාගන්න වෙන ක්‍රමයක් නැද්ද කියලා ඇහුවා. මං ඒ දරුවට ඒ අහපු ප්‍රශ්නටත් එක්ක මේ වැඩසටහන් බලන හැම කෙනාටම ගැළපෙන විදිහේ විසඳුමක් තමයි මේ දෙන්න හදන්නේ. ඉතින් මම ඒ දරුවට දුන්න උත්තරේ හරි පුතේ අපි ඉස්සෙල්ලම ඔයාගේ මේ වරම කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා අපි හරියාකාර වරම් පරීක්ෂාවක් සිද්ධ කරමු කියලා. අපි වරම් පරීක්ෂාව සිද්ධ කරා. මේ වරම් පරීක්ෂාව සිද්ධ කරනකොට මේ දරුවාගේ ඥාතියා තමා මේ හරියාකාර පංචස්කන්ධ ගත වෙලා ආරූඪ ආකර්ෂණත් හොඳ ආකාර ඇවිල්ලා මේ දරුවාගේ මේ වරමේ ප්‍රබලතාවය කියන්නේ මේ ඥාතියා හරියාකාර මේ දරුවට කරණ මුණ්ඩ ආකර්ෂණ පවා දෙනවා. ඉතින් එච්චර ඒ බල සම්පන්න ඥාතියෙක් මේ දරුවාට අවශ්‍ය ළඟ තබා ගැනීම අයින් කරන්න නෙමෙයි. ඉතින් මම මේ දරුවාට කිව්වා හරි පුතේ ඔයා කරන ඒ රැකී රක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයට මම මේ සියලු දේ සකස් කරලා දෙන්නම් කියලා. මම මේ වැඩසටහන අවසානයේදී ඔබට කියනවා ඒ දරුවා මොනයම් වෘත්තියක වැඩ කරන කෙනෙක්ද කියලා. ඉතින් ඊට පස්සේ මේ සියලු දේවල් කරලා ඒ අවශ්‍ය දේවල් ටික කරලා මේ දරුවාගේ භූමියත් යම්කිසි ගැටලු මාලාවකින් තිබුණා. ඒ සියලු දේවල් අයින් කරලා මේ දරුවාගේ වරම් මාලාව නිසි ලෙස සකස් කරලා මේ වරම් දරුවාට හරියාකාර ගමන් මාර්ගයක් මේ වරම දියුණුවට පමණක් හරියාකාරව සකස් කරලා දුන්නා. ඉතින් එතනදී ඒ දරුවාට තියෙන්නේ ඒ දෙවල් භූමියට පිරිස ගෙන්නගෙන වැඩ කරන්න නෙමෙයි ඒ දරුවා ඒ ඥාතීන් බල ගන්නවා ගන්නා අතරතුර එතනින් ලැබෙන පින් මහිමයත් එක්ක ඒ දරුවාගේ දියුණු මාලාව සහ ආරක්ෂාව කියන කරුණු දෙක පදනම් කරගෙන ඒ ඥාතියා ඒ දරුවා රකින්නාසේ ඒ දරුවාගේ දියුණුව ඒකාලෝකමත් කරනවා. ඉතින් එහෙම කරන ගමන් මේ දරුවා බොහෝම පියවරෙන් පියවර දිනෙන් දින මේ දරුවා ගමන් මාර්ගය සකස් කරගෙන යනවා. ඉතින් මේ දරුවා ගැන මම කියන්නම් කිව්වනේ මේ දරුවා කරන රැකියාව මේ දරුවා ඇත්තටම ගත්තොත් පුතේ වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඉතින් ඒ වෛද්‍යවරියක් කියන තනතුර තුල තෝේ පුතේ ගොඩක් අය හිතන වරමකින් වැඩ කරන දෙවල් භූමියක් තුල කෑකොස්සන් ගහලා එතකොට බෙර සද්ද දාගෙන ඒ වැඩ කරන පරිසරයක් ඒ දරුවට සුදුසු නැහැ. ඉතින් ඒ தත්ත්වය තුල ඒ දරුවා මගෙන් ඉල්ලුවේ මේ දෙවියන් කෙරේ තියෙන භක්තියට ඒ දරුවාට හරියාකාරව ඉන්න සීමාව තුල පහනක් කැප කරන්න පුළුවන් කිව්වා. මම ඒ දරුවාගේ සීමාවේ මාගේ අති උතුම් ගම්බාර සිද්ධ සූර්යයන් දෙයි හාමුදුරුවන්ගෙන් තමයි දරුවට වරම් මාලාව මුදුන්පත් උනේ.
ඉතින් ඒ ආකාරයෙන් ඒ දරුවාට වරම් මාලාව මුදුන්පත් කරලා දීලා හරියාකාරව ඒ දරුවාට සීමාවේදී පමණක් පහන් ආලෝකයක් දල්වන්න අවසර දුන්නා. ඉතින් අවසර දීලා ඒ දරුවාට ඒ භූමියේ ඒ දරුවාගේ දියුණුවට පමණක් හැමදේම සකස් කරලා දුන්නා. ඉතින් ඒ දරුවාගේ කැඹුරුම තමා පුතේ ඒ දරුවා රාජකාරී හෝරාවෙන් පසුව ඒ දරුවා යම්කිසි මුදලකට ඒ වෛද්‍ය වෘත්තිය කාලයක සිද්ධ කරනවා. ඒ තැනට නිසි පිරිස ඇදිලා එන එක තමා පුතේ ඒ දරුවාට හිමි කැඹුරුම. ඉතින් ඒ දරුවා මට කතා කරලා කියනවා ගුරුතුමනි මම අවුරුදු ගාණක් මේ වෘත්තිය යෙදෙනවා. මම හවස් හෝරාවේ මාගේ මේ රැකියාවෙන් බාහිරව මම මේ වෛද්‍ය වෘත්තිය යෙදෙනකොට මට සාමාන්‍ය ගුරුතුමනි දවසට 5 දිනක්වත් එන්නේ නැහැ කිව්වා. ඒත් ගුරුතුමනි මම දැන් 4 සිට රාත්‍රී 7 විතර වෙනකල් මං වැඩ කරලත් ඒ පිරිස මට ඉවර කරගන්න බෑ එක්කෝ මට ඒ තරම් සෙනගෙනවා කිව්වා. ඉතින් මේ වගේ කතා පුතේ ඇත්තට මං අහන්නත් ආසයි. මොකද ඒ එක්තරා විදිහට ගත්තාම ඒ දරුවාගේ වෘත්තිය තුලින්ම තමන්ගේ වරම වෘත්තිය වෙත නැඹුරු කරගත්ත වරන් දරුවෙක්. ඉතින් මෙවැනි කටයුතු මං ඔබට සිහිපත් කරන්නේ ඇත්තටම ඔබත් යම්කිසි මේ වරමක් ඔබේ දියුණුවට හරවගෙන ඔබේ ගමන සාර්ථක කරගන්න කැමති දරුවෙක් නම් ඔබගේ ඒ දෙවිවරුන් වෙත තියෙනා වූ භක්තිය ඇල්ම ආදරය හරියාකාරව දෙවියන් වෙත තියෙන්නත් තමාගේ දියුණුව හරියාකාරව හැදෙන්නත් තමන්ට වරම නිසා තමන්ගේ ජීවිතයේ අඩපණ නොවෙන්නත් මේ සියලු කටයුතු විශ්වර්ණ වෙදමැදුරත් එක්ක සම්බන්ධ වෙලා මේනොට වැඩ කටයුතු කරන් යන දරුවෝ දන්නවා ඔබ මේ වෙනකොට ඒ පිහිට ලැබූ ආකාරය ඒ වරමක නිසා ඔබ මේ රද ඉන්න තත්ත්වය මොකක්ද කියලා වෙදමැදුරත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබ හැම කෙනාම දන්නවා. ඉතින් මම හිතනවා මේ දරුවාගේ මේ කතාව මං අද ඔයාලට කියන්නේ මෙවැනි දුක්ඛිත පීඩා විඳින දරුවෝ ඉන්නවා. තමාගේ රැකියාව අහිමි කරගන්නත් බෑ, තමන්ගේ වරම නැති කරගන්නත් බෑ. ගෙදර අය ඒකට එකඟතාවයකට එන්නෙත් නෑ. ඉතින් මම අර කලින් කතා කරපු දරුවට කිසිදු ප්‍රශ්නයක් නැහැ පුතේ. ගෙදර අයත් කිසිදු ලෙස අකමැති වෙන්නේ නැහැ. පහනක් විතරක් පත්තු කරා කියලා. ඒතර ඒ තමන්ගේ පහනට පනසේ ආදරය කරලා පුද පූජා හරියට තියනවා පුතේ. බාහිර බලපෑම් නැහැ. ගෙදරින් අය කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ දරුවට ඒ සියලු දේවල් තොරතුරු හරියාකාර තමන්ගේ මනසට ගමන් කරනවා. ආරුඩාකර්ෂණ විතරයි මම සීමා කරේ. ආරුඩාකර්ෂණ නැතුණට පුතේ දරුවා නේත්‍රා කරණ මුණ්ඩේ කියන චිත්ත මුණ්ඩ සියලු තොරතුරු ඒ දරුවට ලබා දෙනවා. ඒ දරුවාට රෝගියෙක් ආවා නම් ඒ දරුවා සියලු තොරතුරු කරණ මුණ්ඩ හරහා ඒ වෛද්‍ය වෘත්තියේ තියෙනා වූ ඒ දරුවාගේ දක්ෂතා මත ඒ දේවල් ඉදිරියට ගමන් කිරීමට මාර්ග පෑදෙනවා පුතේ. ඉතින් මම මේවට සඳහන් කරේ මෙවැනි එක උදාහරණයක් විතරයි. ඉතින් ඒ සියලු දේවල් ඔබට සිහිපත් කරන ගමන් මං හිතනවා මේ වෙනකොට තමන්ගේ මේ වරම් ගැටලු මත දුක් විඳින දරුවෝ වරමක් කරගන්න බැරුව දුක් වෙන සමහර දරුවන්ට ඉන්න ස්ථානවත් නැහැ. ඉතින් එවැනි දරුවන්ට පුතේ මෙවැනි කටයුතු වලදී තමන් කරන රැකී ආරක්ෂාවලට මේ වරම් මාලාව දිනුවට හදන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කරගන්න අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් විශ්වර්ණ වෙදමැදුරත් එක්ක සම්බන්ධ වෙන්න දෙපාරක් හිතන්න නෑ පුතේ. ඔබට යම්කිසි මේ ගැන තවත් අහුරු කරගන්නම් මාගේ වැඩසටහන් අපිට සියලු වැඩසටහන් ටික බලන්න. ඒ බලලා ඔබට නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ වැඩසටහන් වලදී මම මේ සියලු දරුවන්ට කතා කරලා තියෙනවා තමන්ගේ ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට හැකි මාර්ග. ඔබ කිසිසේත් හිතන්න එපා පුතේ ඔබගේ ගැටලුවට විසඳුමක් නැති ප්‍රශ්නයක් ඔබට තියෙනවා කියලා නැහැ. මේ ඕනෑම ගැටලුවකට අනිවාර්යෙන් විසඳුමක් තියෙනවා පුතේ. ඉතින් එවැනි සියලු දේ ඔබට සිහිපත් කරන ගමන් අදට මා මේ වැඩසටහන මින් නිමා කරනවා. ඔබට යම්කිසි මා මේ කලින් සඳහන් කරා හෝ ඒ දරුවා වගේ ඔබත් ඊට වෙනත් හාස්පතින්ම වෙනත් ගැටලුවක පීඩා වෙන දරුවෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම ගැටලුවකට අප සූදානම් ඔබට නිරන්තර හරි මාර්ගය පැහැදිලි කරලා පෙන්වන්න. ඉතින් ඒ සියලු දේවල් ඔබට පෙන්වන ගමන් ඒ ඔබේ දැනුමට දේවල් එකතු කරන ගමන් අදට මේ වැඩසටහන මින් නිමා කරනවා. ඔබ සෑම සියලු දෙනාටම සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි. අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ
මේ ගොඩක් දරුවන්ට ප්‍රශ්නයක් තියෙන ගැටලුවක් තමයි තමන්ගේ වරම නිසියාකාරව තමන්ගේ දියුණුවට විතරක් හරව ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතුවා මේ දරුවෙක් මට යොමු කරපු ප්‍රශ්නකට පිළිතුරක් වශයෙන්